කවුද? Guess who? Hello, baby. කාර්තික් my best friend. Oh, Karthik. Hi. So why don't you have a seat? So, bro, is this your first time meeting Jen? We met yesterday and then not going to meet today. That's how we take for now. Yeah, හරියට කොල්ලන්ගේ ඇඟේ හැප්පෙනවා නේ. ඇති කිරන්. Joking. හරි. මොනවද කන්නේ? Actually, we both only decided to order it. Ooh. That's good. That's good. So Jenny, ඔය හැමදාම එනවද මෙහෙට? ඔව් මං ගොඩක් ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට එහෙම නැත්තම් මට ගොඩක් ජීවිතේ එපා වෙච්ච වෙලාවට මම මෙතනට එනවා. ඇයි එහෙම එකපාරට ජීවිතේ එපා වෙන්නේ? මට කියනවා සමහර අය වෙනස් වෙන්න වෙනස් විදිහට වැඩ කරන්න. ඉතින් මං කැමති නෑ එහෙම වෙනස් වෙන්න. මං කැමති මං වගේ ඉන්න. මං ජෙනිෆර් විදිහට ඉන්න මං ආස. හැමෝටම යුනික් ස්ටයිල් එකක් තියෙනවා. ඉතින් කිව්වා කියලා වෙනස් වෙන්න ඕනේ නැහැ. වෙන්න එපා. මං කවදාවත් ඔයාට වෙනස් වෙන්න කියලා මං කියන්නේ. Don't make promise too early. I don't think so. But we'll see. And you know, I don't know what love means yet. හැබැයි මට ඒක ඔයාගෙන් දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ කියලා පොඩි ආසාවක් හිතෙනවා. ඔයා මාර ෆාස්ට් නේද? හිතුණා ඇහුවා. එහෙනම් we'll go slow. හිමිට ගිහිල්ලා බලමු. Okay. Nice meeting you. In the pulse of the night, we're electric sparks. I'll get the Lost in the message. rhythm, lighting up the dark. A moment's illusion, we're here and we're gone. Dancing through time, but we don't belong. Feel the beat drop. Can you hear my call? We're spinning in circles, but we're fading, burning bright and slow. දැන් මෙසේජ් කරන්නත් පටන් ගෙන නේද? Hako. ඔයාගේ ගැට යාළුවනේ දැන්නේ. ඇඟේ හැප්පුණා විතර හොඳට අඳුරනවා. To be. Hi Jenny. හායි ජෙනි කොහේ යනවද දන්නේ හැමදාම අදත් ගෙදර නැහැ. කෝල් ගන්නෙත් නැහැ, කෝල් එකක් ගන්නෙත් නැහැ. මං ඉන්නවද නැද්ද කියලා බලන්නෙත් නැහැ. මට කතා කරන්නෙත් නැහැ. හැමදාම ඔහොම තමයි. මොකද්ද මේකේ තේරුම? අපි ආදරය කරනවා කියලා ඔයා මාව බලන්නේවත් නැහනේ.
නෑ නෙමෙයි ඔෆිස් එකේ කියලා කොයි ලෝකේ යනවද කියලා මම දන්නේ නෑනේ. මම කිසිම දෙයක් දන්නේ නෑ. මම ඔයා ගැන දකින්නෙත් නෑ. මට කතා කරන්නෙත් නැහැ. අඩුම තරමේ මම ඉන්නවද නැද්ද කියලාවත් බලන්නේ නෑනේ. නේද? ඒකද ආදරේ? නෑ අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා චුට්ටක් හොයලා බලන්න ඕනේ. නෑ කල්පනා කරන්න දෙයක් නැහැ. පවුලත් එක්ක එකතු කරන්න මෙතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවානේ. සිංහල දෙමළ ප්‍රශ්නකුත් තියෙනවානේ. ගෙවල් වලින් කැමති වෙන්න ප්‍රශ්නයක් තියෙනවානේ. මං එතකොට ඔයා ඊට වඩා මහන්සිලා වැඩ කරත් ඉතින් මේක ඔයා දැනගන්න ඕනේ මාව පරිස්සම් කරලා ඉස්සලා තියාගන්න. ඔයා මාව තියාගන්න නැතුව නිකන් මහන්සි වුණාට වැඩක් නැහැනේ. ඔයා මං ගැන බලන්නේ නැහැනේ. නෑ ඔයා මං ගැන බලන්න ඕනි. මං ඉන්නවද බලන්න ඕනි. පොඩ්ඩක්වත් එක කෝල් එකක් එක මැසේජ් එකක් තියෙනවද කියන්නකෝ. නැහැනේ. නෑ ඔයා මං කියන දේ අහන්න. ඔයා කියන දේවල් දැන් මං කොහොමත් අහන්නේ නැහැ. ඔයා හැමදාම ඔහොම තමයි ඔෆිස් එකේ වැඩ විතරයි. නිකම් පොඩ්ඩක් මං ගැන බලනවද නැහැනේ. නෑ ඉතින් කතා කරලා වැඩක් නෑ. කාර්තික් ඔයාට නැහැ ඔලෝ කතා කරලා වැඩක් නෑ. මට දැන් නෑ ඉතින් මං එළිය යන්නේ නැහැනේ. මං එළිය යන්නේ නැහැ. මම එළිය යන්නේ නැහැ කියන්නේ ඔයා දන්නවා. හරි ඉතින් ඒකට කියලා දැන් ඔයා මාව මේ ඩවුට් කරනවා. නෑ එහෙම එකක් නෙවෙයි. ඔයා දැනගන්න ඕනේ මම ඉන්නවද කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න. මං කෑවද බිව්වද මම මොකද කරන්නේ? මං කොහෙ ගියත් ඔයා දන්නේ නැහැනේ. මං ගැන බලන්නේ නැහැනේ. මාව හොයලා බලන්නේ නැහැනේ. මම එහෙම ඒ කියන්නේ ඔයා එහෙමද මං ගැන හිතාගෙන ඉන්නේ ඈ? එහෙනම් දැන් ඔයා කිව්වේ හිතන දේනේ කියන්නේ. නෑ ඔයා එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාට එහෙම සැකයක් තියෙනවා නම් මට කතා කරන්න එපා. මං ගැන බලන්න එපා. නෑ මම එහෙම මොකුත් කතාවක් කියන්නේ මට තේරෙන්නේ නැහැ ඔයා කියන දෙමළ. මට ඒවා තේරුම් ගන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයා හැමදාම පවුලත් එක්ක ජොයින් වෙන එකයි ඒක විතරනේ කියාගෙන ඉන්නේ. කමන්නේ මං කොහොම හරි ඉගෙන ගන්නවා. මං ටැමිල් ඉගෙනගෙන මං කොහොම හරි පවුලත් එක්ක ජොයින් වෙලා මම ඉන්නවා. ඔයා දැනගන්න ඕනි මාව තියාගන්න. ඔයා මට කතා කරන්න ඕනි. මං ගැන බලන්න ඕනි. ආදරය කරන්න ඕනි. ඒවා මොකුත් නැහැනේ. නිකන් එහෙම තියනවද? බැඳලා තියෙන එක ඇත්ත. ඒ වුණාට ඔයා දැනගන්න ඕනිනේ මාව බලන්න. බැඳා ඒක ආදරේ එතන ඉවර වෙන විදියක් නෑනේ. ආදරේ කරන්න ඕනේ. බැඳලත් ආදරේ කරන්න ඕනේ. ඔව් ඉතින් ආදරේ කරන්නේ ඔයාට බඳිනකම් විතරයි හැමදේම. ඔහොම හරියන්නේ නෑ. ඔයා ඉක්මනට ගෙදර එන්න. නෑ ආයේ පොඩි වැඩ දැන් වෙලාව කීයද බලන්න. දැන් 9:00ත් පහුවෙලා. දැන් කීයටද ගෙදර එන්න කියන්නකෝ. ඔෆිස් එකේ කියලා 9:00 වෙනකම් ඕවර් ටයිම් පේ කරනවද? නෑනේ. එහෙම නෑනේ. හරි මං එන්න. දැන් එන්න. දැම්මම එන්න. දැන් මම ලයින් එකේ ඉන්න ගමන් එන්න. කට් කරන්න එපා ෆෝන් එක. නෑ ෆෝන් එක කනේ ගහ ගන්න ඕනේ නෑනේ. දැන් එන්න. මොන මගුලද දැන් එන්න බැරිද? හරි මං එන්න. දැන් එන්න ඉතින් දැන් ඔහම පිටත් වෙන්න ඔහම. හරි මං පිටත් වෙන්න මම දැන් තියන්න. නෑ ෆෝන් එක තියන්න ඕනේ නෑ. Hi Jenny. Hi. කොතරයින්වද? මොකද්ද මේ තේරුම කියන්නම හැමදාම මම තනියම. මම ඔයාලා ගෙදර නිසා තමයි හැමදේම ඉස්සෙකට මේ හැමදාම මම තනියම. මම ඔයාව තනි කරලා නැහැ. මම ඔයාත් එක්ක ඉන්නේ. හැමදාම ඔයත් එක්ක ඉන්නවා කියලා කිව්වම හැමදාම තනියම ඉන්නේ. ඔයා පොඩ්ඩක්වත් මං ගැන හිතන්නේ නැහැ. කොහොමද හිතන්නේ මම තනියම මේ ගෙදර ඉන්න ඕනේ හැමදාම තනියම මං හිතන්නේ මැරේජ් එක නිසා මම තාම හිත හදාගෙන ඉන්නේ. ජෙනි මම ඔයත් එක්ක තනියම ඔයා මම තනි කරේ කොහේ මම ඉතින් මේ ඔක්කොම කරන්නේ අපි වෙනුවෙන් කියලා. මම මෙච්චර මාස වෙලා කටින් විතරයි ඔක්කොම අපි වෙනුවෙන් කියනවා විතරයි කිසිම දෙයක් කරන්නේ නැහැනේ. ඉතින් මම මෙච්චර මාස වෙලා ඔක්කොම හම්බ කරලා මේ මහරහත වෙලා ඉන්නේ ඔයා ඉඳ වෙනවන්නේ.
ගිය සතියට කෝල් කළේ නැත්තේ? ගොඩක් දේවල් වුණා කිරන් මම ඔයාලට කියන්න. අර බෝරුවා හින්දා නේද? හ්ම්. මම නැහැට ඒ කාලේ ඉඳලා කියේ. ඔයාලා හොයාගෙන ගියේ ඔය සීනි බෝල ෆැන්ටසි ආදරකම්. එහෙම ජීවත් වෙන්න බෑ අද කාලේ. ආදරය කරන එක නෙමෙයි ප්‍රශ්න. තම දේ මරනවා කාටද මම එයාම තේරුම් ගත්තේ නෑ. අපි හැමෝම හොයන්නේ අපි තව කෙනෙක්ට ආදරය කරන විදියටම අපිට ආදරය කරන කෙනෙක්. ඒක ඇත්ත. එහෙනම් ආදරය ලැබුණේ කොහොමද අපි හැමෝම ගොඩක් අසරණ වෙනවා. ජීවිතේ පාලනය කරන්නට. ඇත්තජන්. මං කාලයක් තිස්සේ ඔයාට කියන්න කියලා තමයි හිටියේ. ඔයා ගැන මට ඒ කාලේ ඉඳලා ලොකු ආදරයක් හිටිලා තියෙනවා. ඇති කිරන් දැන් මොකද මට කියන්න මම ටිකක් නිදහසේ ඉන්නවා. මට තේරෙනවා. ඔයාලගේ කාලය අරගෙන ඒකට තීරණයක් ගන්න. නමුත් ඔයා ගැන මට ඒ කාලේ ඉඳලා තිබ්බ ආදරය මට කියන්න තේරෙන්නේ. හැබැයි වගේ. ඔයා ඒක ආදරයක් විදිහට දැක්කම මම හැම වෙලේම සේෆ්ටියට වමත් එක්ක ඉන්නවා කියලා. මම බලා ගන්නවා කියලා. ආදරය ගැන හිතන්න මට එනවා. සේෆ්ටි අනිවාර්යයි. මම අර සේෆ් ගාඩ් කරගත්ත හැමතැනම. ඒකට වඩා එක චූටි පියවරක් ඉස්සරහට යන්න තියෙනවා. මගේ හිතේ එහෙම ලොකු එකක් ඇති වෙන්නේ හරි. ටක් නිදහසේ ඉන්න දෙන්න. හරි. ඔයා කැමති කාලේ. Step into my shadow where the lights won't shine. Laugh like thunder cuts the thin black line. කිරන් මට ටික කාලයක් ඉන්න පුළුවන් වේද? මට කාලයක් පුළුවන් හදාගන්න පුළුවන් නිදහසේ මට කින්න පුළුවන් වේද? Alone, but no one's there. ජෙන්. ඔයා දන්නවද? ඔයා වගේමයි. ඔයා කතා කරන විදිය, ඔයා මාව කියා කරන විදිය, මට සලකන විදිය, එයා වගේමයි. ඔයා මම වෙනස් කියලා. අපිට වැඩිම ආදරය කරන සමහර වෙලාවට තව කෙනෙක් විදියට අපි ළඟට එනවා. දැන් හොඳට කතා කරලා Stories carved in ruins, bold keys that play a phantom tune underneath the blood-red moon. The glass spins, the time bends. Who will break before it
කවුද? මේ මගේ අම්මා. මට කලින් කියලා තියෙනවා. මෙයා නව පොඩි කාලේ දාලා ගියා. මට හුඟක් තංකු පන්දි. Happy birthday mom. Happy birthday. අම්මා දෙන්නේ. ඔයාට දැනන්න තියෙනවා. ඔයා හදවතින්ම ආදරය කරපු කෙනා. ඔයාව දාලා ගියාම දැනෙන්නේ වේදනාව. ඔව් මම අවස්ථාවේ දැක්කේ මම හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. දාලා නෑ. ඒක කොහොමද සාමකාමී? සාමකාමී? ඔව්. සාමකාමී? ඔව්. ඒ පුද්ගලයා ඔයාව දාලා යන්නේ ඔයාට වඩා හොඳ කෙනෙක් යාට හම්බුන නිසා. නෑ ඒක වැරදි. ඒක කොහොමද ඔයා සාමකාමී කියන්නේ? ඔයා නම් ඉතින් හරි වාසනාවන්තයි. ඔයාගේ සාමය මේ ලෝකය නැති කරන්න කලින් ඔයාට මාව හම්බුන එක. තව පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. ලස්සනද? කවද්ද මේව ගත්තේ?
ඔෆිස් ට්‍රිප් එක දවසේ. නෑ නෑ ඔෆිස් ට්‍රිප් එක දවසේ කවුරුත් ෆොටෝස් ගත්තේ නැහැ. මේ ඔයා සතුටෙන් හිටපු දවස්. මම මේ ෆොටෝස් ගත්තේ ඔයා නිසාමයි. නෑ මට දැන් යන්න ඕන. හරි. අපි ටී එකක් උනාට දීලා කතා කරලා යමු. යන්න ඕන. නෑ මට දැන් යන්න ඕන. Reply பண்ணு. I know messages பார்த்துட்டு இருக்கேன். ஏன்டி ரிப்ளை பண்ணுறேன்? வந்துட்டு இருக்கலாம் பார்த்தா ஐயோ மெசேஜ் பண்ணிட்டு letter வச்சிருப்பார். கபட் Dear Karthik, I'm not entirely sure why I am writing this letter. Perhaps it is because silence has never suited us. I still remember the day you said that love is about staying even where it rains, yet somewhere along the way we both forget to bring our umbrellas. I miss your kindness, the practice, patience in your voice, and the way you listen. Even when my words made little sense, I miss how we never perfect, but still beautifully us. If truly means finding you way back, then I hope that one day we meet again. Not to start over, but to finish what we began. This time with understanding rather than experience. Jenny. 10 தடவைக்கு மேலே வாசிச்சிட்டேன். This time with understanding rather than experience. We meet again, not to start over. Start over பண்ணுறதுக்கு விருப்பம் இல்லாட்டி என்னத்துக்கு நீ லெட்டர் எனக்கு ரிமைண்ட் பண்ணணும்? போய் இத்தனை மாதத்தில் why again? What it means? If it's really you want, what? I want you to leave the same letter in the bike. It's confusing. Replies not yet. ஏண்டி போயிட்டும் சாவடிக்கிற?
ඔයා කොහොමද ඇතුළට ආවේ? එන්න එපා ළඟට. ළඟට එන්න එපා. දැන් එන්නකෝ අපේ ගෙදර. මායි ඔයයි එන්නකෝ. ළඟට එන්න එපා කිරන්. ප්ලීස් ළඟට නම් එන්න එපා. ඇයි ජෙනි අපි ඒ කාලේ හිටියා වගේ ඉමුකෝ. කිරන් ප්ලීස් ළඟට නම් එන්න එපා. අල්ලන්න එපා කිරන්. එන්නකෝ. මං ඒ ඔක්කොම කරේ ඔයාට එන කිරන්, ආදරේටනේ. ඔයා මගේ අම්මා වගේ. ඇති කිරන්. ඔයාව දැක්කම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඇයි මං වට මොකද්ද කරපු වරද? එපා කිරන්. ඇයි ඔයාට බැරි මට අම්මා වගේ ආදරේ කරන්න? පාඩුවේ ඉන්න දෙන්න.